අපිට මේ කලිසම මහ ගන්න ඕනි කරන්නේ තාමත් අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. මුලින්ම අඟල් 60ක් පළල අඟල් 23ක් උස රෙද්දක් මම මෙතන අරන් තියෙනවා. රෙද්දේ උස ප්‍රමාණය ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කියන්නේ මේ අඟල් 24ක්ද 25ක්ද 26ක්ද ඒක වගේ අවශ්‍යතාවයෙන් මත ගන්න. සහ ටේප් එකක් ඕනි. රෙදි කපා ගන්න කතුරක් ඕනි. ටේලරින් චෝක් එකක් හරි ටේලරින් පෙන්සිල් එකක් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඉලාස්ටික් එකක් අඟලක් පළල ඉලාස්ටික් එකක් ඕනි. මේ අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් අපිට ලස්සන කලිසමක් මහ ගන්න පුළුවන්. අපි 60 පළල රෙද්දක් අරගෙන ඒක හතරට නමා ගන්න ඕනේ. රෙද්දෙන් රෙද්ද නමන එක රෙද්දෙම කරොත් පැහැදිලි නැති නිසා මම මේ විදිහට A4 sheet එකක් අරගෙන ඒක නමලා පෙන්නන්නම්. එතකොට මේ 60 පළල රෙද්ද මේ අතර තියෙනවා. උස ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කලිසම අවශ්‍ය උස ප්‍රමාණය ඔයාලා කැමති ප්‍රමාණය ගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන රෙද්ද උස අඟල් 23ක් විදිහට. ඊට පස්සේ අඟල් 60ක් පළල මේ රෙද්ද මේ විදිහට ඉස්සෙල්ලාම දෙකට නමා ගන්නවා. ඊට පස්සේ ආයි සැරයක් මේ විදිහට දෙකට නමා ගන්නවා. එතකොට මගේ වම් අත පැත්තේ තියෙනවා නැම්ම සහ දකුණු අත පැත්තේ තියෙනවා බලවාටි දෙක සහ නැම්මක්. මේ විදිහට තමයි අපි 60 පළල රෙදි කොටස නමා ගන්න ඕනේ. A4 sheet එක නමාගත්ත විදිහට 60 පළල පැත්තෙන් දෙකට නමලා ආයිසරයක් දෙකට නමලා මේ රෙද්ද දැන් අරන් තියෙනවා. එතකොට මගේ වම් අත පැත්තේ මේ විදිහට සම්පූර්ණයෙන්ම නැම්ම දකුණු අත පැත්තේ නැම්මයි බලවාටි දෙකයි තියෙනවා. ඒකේ මුලින්ම අපි මේ විදිහට රෙද්ද ඇදවා ගන්න මුලින්ම උඩින්ම රේඛාවක් ඇඳ ගන්න ඕනි. අපි මොන යම් රෙද්දක් ඇඳුමක් මහන්න ගත්තත් මේ විදිහට සරල රේඛාවක් ඇඳලා තමයි පටන් ගන්න ඕනේ. මොකද රෙද්දේ ඇදක් තියෙනවා නම් මේක යවා ගන්න. ඊට පස්සේ අපි දැන් මේකට ඉනට දාන ගත්තේ අඟලක් පළල ඉලාස්ටික් එකක් නේ. එතකොට ඉලාස්ටික් එක නැමිලා මැහෙන්න අපි උඩ ඉඳලා අඟල් 1මාරක් තියෙනවා. ඉලාස්ටියට අඟලයි මැහුම් වාසි සඳහා අඟල් භාගය විදිහට තියලා මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ දකුණු අත පැත්තේ ඉඳලා මේ පැත්තට අඟල් 3ක් මාක් කරගන්නවා. එතන ඉඳලා පහළට අපි අඟල් 11ක් මාක් කරනවා අපේ කරු උස සඳහා. සාමාන්‍යයෙන් ගක්වියන ඕන කෙනෙක්ට අඟල් 11 ඇති කරු උස. අඟල් 11 12 වගේ තමයි. ඊට පස්සේ එතකොට මෙතනත් පළල තියෙනවා අඟල් 3ක්. ඒ හරහත් අපි කරු උස මේ විදිහට රේඛාව ඇඳගෙන මේ හරහට තියෙන අඟල් 3ක් මාක් කරනවා. ඊට පස්සේ අපිට තියෙන කරු නැම්ම මාක් කරගන්න. මෙතන මුල්ලේ ඉඳලා උඩට අඟල් 2ක් මාක් කරලා එතන ඉඳලා අපි දකුණු පැත්තට මේ විදිහට හැඩ කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේක කපා ගන්න. මෙතන අපි අර උඩින් රේඛාවක් ඇඳගත්ත ඒකත් නම් කපලා දාන්න. ඊට පස්සේ අපිට මෙහෙම රෙදි කොටස් දෙකක් විදිහට තමයි දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ මේ කරුව හදාගත්ත තැන තමයි මහ ගන්න ඕනේ මුලින්ම. ඔයාලට පේනවා දැන් මේ වගේ රෙදි කොටස් දෙකක් තමයි තියෙන්නේ. මුලින්ම මේ දෙපැත්තෙන්ම මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. දැන් අපි දෙපැත්තෙන්ම කරුමුට්ටුව ගාවට වෙනකන් උඩින් ඉඳලා පහළට අඟල් භාගයේ මහුම් වාසි කියන විදිහට මහගෙන යනවා. දෙපැත්තම මහගෙන මහ ගන්න ඕනි මුලින්ම.
ඒ විදිහට අපි කරු දෙක මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ඇඳුම දැන් තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වාටි ටික මහ ගන්න. ඒ විදිහට වාටි ටික ඉස්සලා මහගෙන ගියාම අපිට ලේසි උස කොට එන්නෙත් නැතුව අපිට මේක ලස්සනටම මහ ගන්න පුළුවන්. අපි බලමු මේක මහ ගන්නේ කොහොමද කියලා. මේ විදිහට තියාගෙන අඟල් කාලක් වගේ ඇතුළට නමලා ඊපස්සේ අඟල් භාගයක් වගේ ඇතුළට නමලා ඔන්න මහගෙන යන තමයි තියෙන එක ගානට දිගටම මහගෙන යන්න. මේ විදිහට කකුල් දෙකේම ප්‍රති කොටස් දෙකේම වාටි ටික හොදන්න තමයි අපිට තියෙන්නේ. ඒ කොටස හරි. දැන් මේ කොටසත් ඒ විදිහටම අඟල් කාලට නමලා අඟල් භාගයක් නමලා මහන්න තමයි තියෙන්නේ. හැම වෙලේම මෙහෙමක් පටන් ගන්නකොටයි ඉවර කරනකොටයි ටැග් එකක් ටැග් කරලා පටන් ගන්න මතක තියාගන්න. මොකද නැත්තම් නූල් ගැලවිලා ඒ පැත්තෙන් අර ලෙහි ලෙහි යන්න ඉඩ තියෙනවා. එතකොට මේක අපිට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ පැත්තත් මහගල් භාගයක් හිටින විදිහට මහගන් තමයි තියෙන්නේ. මහගෙන ඉවරයි. මේ මෙතන ඔයාලට ඕලොක් මැෂින් එකක් ගෙදර තියෙනවා නම් මේ දෙපැත්තවල් ඕලොක් කරලා මහගත්තාම අපිට ලස්සනට ඒ කියන්නේ නූල් ඇදෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන මේ මැද්දට මැද්ද මෙහෙම තියලා ගාන්ට මැද්දවල් දෙක මෙහෙම එකට තියලා මේ කොටස මහගන්න තමයි තියෙන්නේ. හැම වෙලාවෙම අඟල් භාගයට මහගෙන යන්න. මේ කොටස ඔලොක් කරගන්න පුළුවන්. ඒකට ගොඩක් ලස්සනයි කන පිට පැත්ත. හරි. දැන් මෙන්න මේ කරු මහලා කල්සමේ වාටි ඔක්කොම මහලා මෙතන මේ කොටස මහලා ඔක්කොම ඉවර කරලා තියෙන්නේ අපි. දැන් අපිට තියෙන්නේ කලිසමේ ඉන කොටස නමල මහගෙන ඉලාස්ටික් එක මේකට ඇටච් කරගන්න. ඉන කොටසත් මෙන්න මෙහෙම මහගෙන යන්න තමයි තියෙන්නේ. මෙතන මේ අඟල් භාගයක් නෙමුවා. ඊට පස්සේ ඇතුළට අඟලක් නෙමුවා මහගෙන යන්න තියෙනවා. ඒ විදිහට ඉන කොටස මෙහෙම අඟලට මහගෙන මෙන්න මේ වගේ කොටසක් විතර ඉතුරු කරලා මහන එක නවත්තන්න. මොකද අපි ඉලාස්ටික් එක දැන් මේක කටුවක් ආධාරයෙන් මේකට ඇතුල් කර ගන්න ඕනේනේ. මේ වගේ කොටසක් ඉඳ තියලා තමයි මහන එක නතර කරන්න ඕනේ. කට්ටක් මගෙන් ඉලාස්ටික් එක ඇතුළට ඇතුල් කරගත්තම මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ දෙපැත්ත මෙන්න මේ විදිහට ටැග් කරගෙන මහලා මෙතන මේ වැඩි කොටසම කපලා දාන්න. ඊට පස්සේ ඒක ඇතුළට ඔන්නම දාගන්න තමයි තියෙන්නේ. ඇතුළට දාලා අපි ආන මේක ඇතුල් කරගන්න ඉඩ තිබ්බ තැන තියෙනවානේ. එතනින් මේ ඒ ටික මහන්න තමයි තියෙන්නේ ඉලාස්ටික් එක අවුල් වෙන විදිහට. ලස්සනට මහගන්න. ඊට පස්සේ අපි අනිවාර්යෙන් තව කළ යුතු දෙයක් තියෙනවා. දැන් මෙහෙම තමයි අපිට පේන්නේ.
කන පිට පැත්ත. අපි මේ විදිහට මේ ඉලාස්ටික් එක මැද්දෙන් යන්න තව මෙහුම් පාරක් ගහන්න ඕනේ. මෙන්න මේ විදිහට ගොඩාක් අදින්නෙත් නැතුව සාමාන්‍ය අතේ ඇදෙන ප්‍රමාණයට ගොඩලා. එහෙනම් මැද්දෙන් තව පාරක් වහගෙන යන්න. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට ඉතාමත් ඉක්මනින්ම මහගත්ත කලිසම. මහල ඉවර කරගලා ඉන්න ගෘහණියක් නම් ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ හස්බන්ඩ්ට පොඩි හරි උදව්වක් වෙන්න මේ වගේ කලිසම් අහන්න පටන් අරගෙන ඒක ෂූටි ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ඔයාලට මේක සාන් රැකියාවක් විදිහට කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් කියලා මම හිතනවා. කලිසම ඉතින් මේකට අපිට ගියේ ඇත්තටම විස්කෝස් රෙදි වලින් යාරයකට අඩු ප්‍රමාණයක්. සාමාන්‍ය වෙළඳපොලේ විස්කෝස් යාරයක් වෙන්නේ රුපියල් 350ක් 360ක් වගේ. එතකොට මේකට තව ගියපු ඉලාස්ටික් අපිට කඩෙන් ගන්නවා නම් ගන්න පුළුවන් තොග විදිහට ගන්නකොට ඉතාමත් ඒක ඇත්තටම ගොඩක් අඩුයි මුදල. දැන් අපිට මේ කලිසම් මහන්නත් ගියේ පොඩි ඉලාස්ටික් කෑල්ලක්නේ. එතකොට ඉලාස්ටික් එකට අපිට රුපියල් 15ක් මෙතන මේ කොටස රුපියල් 15ක් විතර කියලා ගණන් හදා ගන්න පුළුවන්. රෙද්දට යාරේ 350ක් වුණාට අපිට මේකට ගිය යාරේට අඩු වෙන්නේ. එතකොට එතන 280ක් තිබ්බත් රෙද්දට ඉලාස්ටික් වලටත් අපිට ගිහින් දෙන 300ටත් වඩා අඩු මුදලක්. එතකොට තව අපිට යන කරන් බිල් නූල් ඒ වියදනුත් මේකට එකතු කරලා අපිට යම්කිසි ලාභයක් තියාගෙන අපිට මේ කලිසම් වෙළඳපළට නිකුත් කරලා පොඩි රැකියාවක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ නැතත් කවුරු හරි ඉන්නවා නම් කියන්නේ මහන්න ඉගෙන ගන්න ආස කට්ටියටත් ඉස්සෙල්ලාම මහන්න මේ වගේ දෙයකින් පටන් ගන්න පුළුවන්. මොකද ගොඩාක් ලේසි මේක මහන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේක ඔයාට කඩෙන් ගන්න නැතුව කලිසම් කඩෙන් ගන්න නැතුව පොඩි රෙදි කෑලි ප්‍රමාණයකින් ඔයාටයි ඔයාගේ ගෙදර අයටයි ගෙදරට අඳින්න මහ ගන්න පුළුවන් මේ වගේ කලිසම්. ඉතින් ගෑල්ලා මේක විදිහට ගෘහණියක් විදිහට කාන්තාවක් විදිහට මේ වගේ දෙයක් ඉගෙනගෙන ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.